The Amazing Angels Guide You කියන මේ YouTube නාලිකාවට ඔයාලා සියලු දෙනාවම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ YouTube නාලිකාවෙන් ඕගොල්ලොන්ට Angel card වලින් තමයි reading ලබා දෙන්නේ. වර්තමානයේ අපි ගෙවන වෙහෙසකර කාර්යබහුල ජීවිතය අරගත්තම අපි හැමෝටම මොනවා හරි ආධ්‍යාත්මික සහනයක් ඕනි කියලා හිතෙනවා. ජීවිතේට ආලෝකයක්, මඟ පෙන්වීමක්, ආදරයක් අපි හැමෝටම ඕනි. ඉතින් දේවතාවන් බලාගෙන ඉන්නවා හැම වෙලාවකම මිනිස්සුන්ට උදව් කරන්න. ඉතින් එහෙනම් දේවතා කාඩ්පත් වලින් ඔබේ ජීවිතේට මඟ පෙන්වීමක් අරගන්න. ඉතින් මේ දේවතා කාඩ්පත් රීඩින් ඔයාලා මීට කලින් අරගෙන තියෙනවා නම් ඔයාලා දන්නවා මේ රීඩින් ගැන. මේ දේවතා කාඩ්පත් වලින් ඔයාලට කියන්නේ මෙන්න මේ විදියට ඉන්න කියලා. ඒ වගේම ඔයාලට කියන්න අවශ්‍ය දේ ඉඟියක් විදියට තමයි ලබා දෙන්නේ. ඉතින් මේ ඉඟියෙන් කියන දේ මොකක්ද කියලා ඔයා හොඳට තේරුම් ගන්න. ඉතින් එහෙමනම් මේ දීලා තියෙන පින්තූර වලින් ඔයා කැමතිම පින්තූරය තෝරගෙන ඔයාට අදාළ රීඩින් එක අරගන්න. පළවෙනි පින්තූරේ තෝරපු ඔබට දෙවියන් මෙන්න මෙහෙම කියනවා. ඔබේ ආත්මය මේ ලෝකයේ ජනිත වෙලා තියෙන්නේ ජීවිතේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න. ඔබේ ඇත්තම තත්ත්වය මොකක්ද කියලා හරියට පැහැදිලි කරන්න. මම ඇයි මේ ලෝකේ ඉපදුනේ කියලා තේරුම් ගන්න. ඉතින් අරමුණට අධිපති දේවතාවා ඔබට මේ ආත්මීය අවශ්‍යතාවය මොකක්ද කියලා තේරුම් ගන්න උදව් කරනවා. ඔබේ වැඩ රාජකාරී පෞද්ගලික ජීවිතේ ඒ වගේම ඔබ තුල තියෙන විශ්වාස ගැන කල්පනා කරන්න. අවධානය යොමු කරන්න. අද ඔබ කොතැනක හරි ඉන්නවනම් ඔබට ඔය ඉන්න තැනට එන්න පියවරවල් කීපයක් පහු කරන්න වුණා. ඒ පියවරවල් ටික මතක් කරන්න. ඔබ අද ඉන්න තැනට ආවේ කොහොමද කියලා කල්පනා කරන්න. මෙන්න මේ දේවල් වලින් ඔබ ඇත්තටම ප්‍රබෝධයට පත් වෙනවා නම් අන්න එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ ඔබේ ආත්මීය අරමුණ අනුව ජීවත් වෙනවා කියලා. ඒකේ අනිත් පැත්ත වෙනවා නම් ඒ කිව්වේ ඒ දේවල් මතක් වෙද්දි ඔබට මහන්සියක්, හිත රිදීමක්, වේදනාවක් දැනෙනවා නම් අන්න එතකොට ඔබ වෙනස් වෙන්න ඕනි. සංසුන් වෙලා වාඩි වෙන්න. ආත්මීය අරමුණට අධිපති දේවතාවට කතා කරලා කියන්න ඔබට උදව් ඕනි කියලා. ඊට පස්සේ ඔබ කරන්න ආස දේවල් වල ලැයිස්තුවක් ලියන්න. ඒ ලැයිස්තුවේ තියෙන සරලම පොඩිම දේ කරන්න පහසුම දේ කරන්න. ඊට පස්සේ එකින් එක අනිත් ඒවා කරන්න. ඔබේ හදවත සන්තෝෂ වෙන දේවල් කරන්න. එක එක කරන්න. එතකොට ඔබේ ජීවිතේට සුබවාදී දේවල් එකතු වෙනවා. සුබවාදී ශක්තියෙන් ඔබව පිරීලා යනවා. ඒකෙන් ඔබව පහසුවෙන් ඔබේ හීන කරා අරගෙන යන්න ඔබට පුළුවන් වෙනවා. දෙවෙනි පින්තූරේ තෝරපු ඔබට දේවතාවන් මොන වගේ ආශිර්වාදාත්මක මඟ පෙන්වීමක්ද ලබා දෙන්නේ. ඉතින් මේ රීඩින් එක ඔබට ලැබෙන්නේ මොකක්ම හරි හේතුවක් නිසා. ඔව් මෙන්න මෙහෙම කියනවා. මේ විශ්වයේ තියෙන හැම දෙයක්මත් හැම කෙනාමත් එකිනෙකාට අන්තර් වශයෙන් සම්බන්ධයි. අපි කරන හැම දෙයක්ම හැම වෙලාවකම අනිත් දේවල් වලටත් අපි අවට පරිසරයටත් බලපෑම් ඇති කරනවා. හරියට අපි වතුරට ගලක් ගැහුවාම ඒකේ දිය රැලි ඇති වෙනවා වගේ. සම්බන්ධතාවන්ට අධිපති දේවතාව ඔබට කියනවා ඔබේ සිතුවිලි වලින් ශක්තිය ඇති වෙන්නේ කොහොමද කියලා. ඔබ වඩාත් කල්පනාවෙන් ඉන්න. ඔබේ වචන, ක්‍රියාකාරකම් ඔබ වටේට ඉන්න මිනිස්සුන්ට බලපාන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. සටහන් පොතක් තියාගෙන එදිනෙදා වැදගත් දේවල් සටහන් කරන්න. එතකොට ඔබ දන්නවා දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා.
හැම දේම සිද්ධ වෙන්නේ රටාවකට. ඒ හින්දා මතක තියාගන්න නිතරම කරුණාව ආදරය පෙරදරි කරගෙන හැසිරෙන්න. එතකොට ඔබ කරන ඒ හොඳ අනිත් අයගේ ජීවිතවලට හොඳ විදියට බලපානවා. ඔබේ ජීවිතයට අදාළ අයට හොඳ දේවල් සිද්ධ වෙනවා. එතනින් එහාට ගිහින් මුළු ලෝකෙටම හොඳ දේවල් පැතිරිලා යනවා. එහෙම කළාම ඒකේ හැටියට හොඳ ශක්තිය ඔබේ ජීවිතයට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඔබ ධනවත් වෙනවා. හොඳ සුබවාදී දේවල් වලින් ඔබේ ජීවිතේ පොහොසත් වෙනවා. ඔබේ සුබ වාසනාව වැඩි වෙනවා. ඔබේ ජීවිතය දීප්තිමත් වෙනවා. ඉතින් මේ රීඩින් වලට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. තුන්වෙනි පින්තූරයේ තුන්වෙනි කාඩ්පත තෝරපු ඔබට දෙවියන් ලබා දෙන ආශිර්වාදාත්මක මඟ පෙන්වීම මොකක්ද කියලා තමයි දැන් අපි බලන්නේ. ඉතින් ඔබට මෙන්න මෙහෙම කියනවා. ලස්සන නෙළුමක් පිපෙන්නේ මඩ පිරුණු පොළවක. ලස්සන දියමන්ති මතුවෙන්නේ රළු ගල් අස්සේ ඉඳලා. ලස්සනම ලස්සන රෝසමල් පිපෙන්නේ කටු පඳුරක. ඒ වගේම ලස්සන සුන්දරත්වයක් ඔබ තුලත් සැඟවිලා තියෙනවා. ඔබ ඒක මතු කරගන්න ඕනේ. සුන්දරත්වයට අධිපති දේවතාවා ඔබට මතක් කරලා දෙනවා ඔබ තුල පවතින ලස්සන දේවල්, සාරවත් දේවල් ගැන ස්තුතිවන්ත වෙන්න කියලා. ඇස් දෙක හොඳට වහගෙන සුව පහසුවෙන් වාඩි වෙලා ගැඹුරින් හුස්මක් ගන්න. හිතින් මවා ගන්න ලස්සන රෝස පොහොට්ටුවක් ඔබේ හදවත ඇතුලේ තියෙනවා. ඒ විදිහට ඔබ හිතන්න. දැන් හිතින් මවා ගන්න ඒ රෝස පොහොට්ටුව හෙමීට පිපෙනවා. පෙති දිගෑරෙනවා. රතු පාට මෘදු පෙති එකිනෙක දිගෑරෙනවා. ඒ ඇරෙද්දී ඒ මලේ මෘදු සුවඳ විහිදෙන්න පටන් ගන්නවා. මේ රෝස මල සම්පූර්ණයෙන්ම පිපුණම බලන්න මලේ මැද තියෙනවා දීප්තියෙන් බබලන දියමන්තියක්. මේ දියමන්තියෙන් පෙන්눔 කරන්නේ ඔබේ ආත්මය. මේ දීප්තිය ලෝකයට විහිදුවන්න. ඕනි වෙලාවක කාව හරි මුණ ගැහුණාම හෙමීට මේ සුබවාදී කිරීමේ වාක්‍ය කියන්න. මා තුල තියෙන සුන්දරත්වය ඔබ තුල තියෙන සුන්දරත්වයට ආචාර කරනවා. මා තුල තිබෙන සුන්දරත්වය ඔබ තුල තිබෙන සුන්දරත්වයට ආචාර කරනවා. මා තුල තිබෙන සුන්දරත්වය ඔබ තුල තිබෙන සුන්දරත්වයට ආචාර කරනවා. මෙන්න මේ විදියට ඔබ තුල තියෙන ලස්සන අනිත් හැමෝටම විහිදවලා යවන්න. විහිදෙන්න සලස්වන්න. හැමෝටම හොඳම කරන්න. හැමෝගෙම හොඳම දකින්න. ඉතින් මේ රීඩින් වලින් ඔයාලගේ ජීවිතවලට මොන විදිහකින් හරි මඟ පෙන්වීමක් ලැබුණා නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය මේ රීඩින් එකට දක්වන්න. ඒ වගේම තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් මේ රීඩින් හොඳයි නම් තවත් කෙනෙක්ට මේ රීඩින් වලින් හොඳ දෙයක් වෙනවා කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් තවත් අලුත් දවසක අලුත් රීඩින් එකකින් ආයෙත් අපි හම්බ වෙමු.